තෙරුවන් සරණයි පින්වත්නි. හුඟ දවසකට පස්සේ දේශනාවක් ඉදිරිපත් කරන්නට කියලා හිතුණා. සේරමට ප්‍රථමයෙන් මේ ලැබුවා වූ නව වසර සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද දේශනාව අලුත්ම ආරකින් තමයි ඉදිරිපත් වෙන්නේ. පින්වත්නි, ඔබ මුදල් මත්තම මුදල් පසුපසම හඹා යන කෙනෙක්. ඒ වගේම ඔබේ ජීවිතේ නිතරම කාර්ය බහුලයි. ඔබට දවසකට නිදියන්න ගිහිල්ලවත් පැයක් වෙන් කරගන්න බැරි. අඩුම ගානේ මාසෙට පොය දිනේ තියෙනවා. ඒ පොය දිනේවත් Tamanගේ යහපත වෙනුවෙන් වෙන් කරගන්නට ක්‍රමයක් නැහැ. එහෙනම් පින්වත්නි, මතක තියාගන්න, ඔබ සතර අපායේ වැටෙනවට වැඩිය වෙන දෙයක් නැහැ. ඔබ යම්කිසි සැපක් විඳිනවා නම් අද ඒ විඳින්නේ පින්වත්නි පෙර භවයන් වල ඔබ රැස් කරගත්ත කුසලවල හේතුවක් වශයෙන්. ඒ පූර්වේ කරන ලද කුසල් හේතු කරගෙන එහි ඵලයක් වශයෙන් තමයි ඔබ අද සැප විඳිනවා නම් සැප විඳින්නේ. පින්වත්නි, හොඳට මතක තියාගන්න, මේ විඳින සැප ක්‍රමයෙන් ෂේ වෙලා යනවා, ඔබ දන්නේ නැහැ. අනිත් එක හොඳට මතක තියාගන්න පින්වත්නි, මේ මොනතරම් මුදල් හෙව්වත් මේ සියල්ලක්ම දාලා යන්න වෙනවා. අනික තව එකක්, ඔබ මෙච්චර කාලයක් කැපවීම කරේ, ඔබ කටයුතු කරේ අනුන් වෙනුවෙන්. මේ හැම කෙනෙක්ම දාලා යන්න වෙනවා ඔබට. ඒ යනදාට ඔබ හිස් අතින්ද යන්නේ. කනගාටුයි පින්වත්නි කියන්නේ. හැම තැනකම සැප කියලා හොයාගෙන යන දේ තුල දුක අන්තර්ගත වෙලා තියෙනවා, ඔබට තේරෙන්නේ නැහැ. ඒ සැප අවසාන වෙනවත් සමග ඔබට දුකක්, පීඩාවක්, සංతాපයක් ඇති වෙනවා. මේක තමයි ඇත්ත ධර්මතාවය. ඉතින් පින්වත්නි, දවසට අඩුගානේ නිදියන්න ගිහිල්ලා හරි පැයක් වෙන් කරගන්න. එහෙම වෙන් කරගන්න බැරි නම් නිවන් දකින්නවා බොරු. යම්කිසි කෙනෙකුට මේ සංසාරයේ දුකයි කියලා තේරෙනවා නම් ඒ කෙනාට බොහොම පහසුවෙන් නිවන් මාර්ගයේ හසු කර ගන්නට පුළුවන්. ඒ නිසා පින්වත්නි, හොඳින් මතක තියාගන්න. තමන් වෙනුවෙන් දවසට එක පැයක් වෙන් කරගන්න. දැනට තමන් වටේ ඕනතරම් පිරිස ඇති. තමන් වටේ ඕනතරම් නෑදෑයෝ ඇති. තමන්ට ඒ වගේම ආදරය කරන, සලකන දරුවෝත් ඇති. නමුත් හොඳට මතක තියාගන්න පින්වත්නි, යන්න වෙන්නේ තනියෙන්. යන තැනට දේවල් හදාගෙන තිබ්බේ නැත්නම් සතර අපායේ තමයි උප්පත්තිය සිද්ධ වෙන්නේ. ඔය ඔබ සලකන, ඔබ උදව් කරන, ඔබ උපකාර කරන කිසි කෙනෙකුට බෑ ඔබට ඔබ යන තැන සකස් කරලා දෙන්න. ඒක සිද්ධ වෙන්නේ ඔබේ ක්‍රියාකලාපයට අනුව. ඔබේ කැපවීම, උත්සාහයම. අන්තිමට
මුළු ජීවිත කාලෙම අවුරුදු 50ක් 60ක් ජීවත් වෙලා අනුන් වෙනින්ම වෙහෙස වෙලා අනුන් වෙනින්ම මහන්සි වෙලා කැපවීම කරලා කොහොමද සතර අපායේ උපදින්න උනොත් ආයි කල්ප ගානකට ගැලවිල්ලක් නැති. ඒ හින්දා හොඳට මතක තියාගන්න. අනුන්ට සලකන්න එපා කියනෝ නෙවෙයි, උදව් කරන්න එපා කියනෝ නෙවෙයි, දෙමව්පියන්ට සහෝදරයන්ට ඒ වගේම අසල්වාසීන්ට තමන්ගේ සේවකයන්ට මේ හැම කෙනෙකුටම සලකන්න. ඒ සලකන අතරතුර තමන් වෙනුවෙන් දවසට පැයක් නිදියන්න ගිහලා නිදි ඇඳේ ඉඳලා තමන් වෙනුවෙන් මේ පැය කැප කරන්න. ධර්ම කරුණක් අරගෙන කල්යාණ මිත්‍රයෙක්ගේ උදව් උපකාර අරගෙන තේරෙන්නේ නැත්නම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහගෙන ඒ ධර්ම කරුණ තමා තුලින් විග්‍රහ කරගන්න උත්සාහ කරන්න. තමා තුලින් විමර්ශනය කරගන්න උත්සාහ කරන්න. ඒ ධර්ම කරුණ තමට මොන තරම් දුරට තමන්ගේ ජීවිතයට ගැලපෙනවද කියන එක තෝරලා බලන්න. තමන්ගේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන සායින්ද්‍රයට මොන තරම් දුරට මේක ගැලපෙනවද කියන එක විමර්ශනය කරලා බලන්න. ඒව නොවුනොත් කවදාවත් නිවන් දකින්න බැහැ. ඒ නිසා තවත් වැදගත් දෙයක් වශයෙන් කියනවා නම් මේ කල්යාණ මිත්‍රෝ කියන්නේ පින්වත්නි මේ ධර්මයේ කටපාඩම් කරගෙන ඉන්න පිරිසට නෙවෙයි. ඒ ඇත් යම්කිසි කල්යාණ මිත්‍ර කොටසක් තමයි. ඒ අය සුගතිගාමී භවයකට පාර කියන කොටස. නියම කල්යාණ මිත්‍රයා හැටියට බුදුරජාණන් වහන්සේ සැලකුවේ ධර්ම අවබෝධයට පත්වෙච්ච අය. අඩුම ගානේ සෝතාපන්න ඵලයටවත් පත්වෙච්ච කෙනෙක්ගෙන් ධර්ම කරුණක් අරගෙන විග්‍රහ කරගන්න. කමඨහනක් අරගෙන විග්‍රහ කරගන්න. ඒ අය තමයි ප්‍රායෝගික අත්දැකීම් තියෙන ඒක කරද්දී මතුවෙන ගැටලු ප්‍රශ්න හැම දෙයක්ම දන්නේ ඒ ගමන් මාර්ගයේ ආපු කෙනෙක් විතරයි. අනිත් අය හැම කෙනෙක්ම පොතපතෙන් ඉගෙනගත්ත දෙයක් ප්‍රකාශ කරන බව තමයි පවසන්නේ. නමුත් ධර්මය අවබෝධ කරපු කෙනා ඒ කෙනාගේ අවබෝධය තුලින් ඒ ලැබපු අත්දැකීම් තුලින් තමයි කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ. ඒ නිසා කාර්ය බහුල ජීවිතේ මොහොතක් මිදිලා තමන්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ඊළඟ ආත්මය වෙනුවෙන් කටයුතු කරගන්න තියෙනවා. නැත්තම් මරණ මොහොතේ අනේ මට කිසි දෙයක් කරගන්න බැරි වුණා නේ කියලා ඇඬුවට කෑ ගැහුවට වැළපුණාට වැඩක් නැහැ පින්වත්. කාලේ අවසන් වෙලා ඉවරයි. යන්නම වෙනවා. යන තැන සතර අපාය වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කොච්චර උගත් කෙනෙක් වුණත් ඔබ කොච්චර බුද්ධිමත් කෙනෙක් වුණත් ඒ මොහොතේදී ඔබට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා ඔබේ ජීවිතේ වෙනුවෙන් ඔබේ ආත්මය වෙනුවෙන් යහපත් දෙයකට සුළු වේලාවක් වෙන් කරගන්න තියෙනවා. හොඳයි සෑම සියලු දෙනාට සිරුවන් සරණයි.